messages කීපයක් ඇවිල්ලා තියෙනවා network issues තියෙන්න පුළුවන් කියලා. ඔව් ඉතින් ලංකාවේ එහෙම සාමාන්‍යයෙන් තියෙනවනේ. ගැටලුවක් නැහැ. අපිට පුළුවන් විදිහට අපි online session එක කරගෙන යමු. කොහොම වුණත් අපි වැඩේ ඉවර වෙලා මම recording එක දාලා තියෙන්නේ. එතකොට අපි workshop එක ඉවර වුණාට පස්සේ මම recording එක share කරනවා ඔයාලත් එක්ක. ඒතර කියන worry එකක් තියාගන්න එපා. recording එක සහ මේ PowerPoint presentation එකත් මම දෙන්නම්. මොකද මේක knowledge sharing session එකක් නේ. එතකොට මට ගැටලුවක් නැහැ ටික දෙන්න පුළුවන්. හරි. අපි නම් වැඩේ පටන් ගමු. දැනට 23ක් join වෙලා ඉන්න. තව join වෙයි. මොකද මට දැන් කීප දෙනෙක් දැනට message කරා මේ ගොඩක් අය අද වැඩ කරනවා. එතකොට එයාලා off වෙලා ගෙදර යන ගමන් ගෙදර ගිහිල්ලා join වෙනවා කියලා. කොහොමද විනාඩි 10ක් 15ක් ඇයලා. කමන්නේ. අපි දැනට වැඩේ පටන් අරගෙන ඉස්සරහට කරගෙන යමු. මගේ නම අසංක විමලරත්න. මම දැනට තාක්ෂණික උපදේශකයෙක් විදිහට වැඩ කරනවා. right. අපි අද අපි ගිය සති දෙකකට විතර කලින් කතා කරා බොයිලර් ට්‍රීට්මන්ට් සම්බන්ධව. අද ඒකේ ඊළඟ කොටස මොඩියුල් 2 විදිහට අපි යන්නේ. එතකොට මෙතනදී අපි අද දවසේදී කතා කරන්නේ රිවර්ස් ඔස්මොසිස් වෝටර් ට්‍රීට්මන්ට් එහෙම නැත්නම් ආශ්‍රිත රිවර්ස් ඔස්මොසිස් ප්‍රතිආශ්‍රිත කරන ජල පිරිපහදුව සම්බන්ධව. රිවර්ස් ඔස්මොසිස් වෝටර් ට්‍රීට්මන්ට් ගැන. එතකොට අද දවසේදී මූලිකව අපි කතා කරන්නේ රිවර්ස් ඔස්මොසිස් කියන එකේ ප්‍රින්සිපල්ස් මොනවද? ඒ කියන්නේ බේසික් ඉන්ට්‍රොඩක්ෂන් එකක් අපි දෙනවා RO සම්බන්ධව. ඊළඟට potential RO problems කියන්නේ RO සම්බන්ධව වතුර නිසා ඇතිවෙන ප්‍රශ්න මොනවද? ඊළඟට ප්‍රධාන වශයෙන්ම තියෙන ප්‍රශ්න දෙක තමයි RO එකකට scale and fouling. එතකොට ඇයි RO එකක් scale වෙන්නේ සහ foul වෙන්නේ? ඊළඟට අපි කතා කරනවා මොන වගේ අවස්ථාවකදීද RO දැන් අපි ওই ප්‍රශ්න ඔය දැන් අපි කතා කරන ප්‍රශ්න වලදී scale and fouling ආවට පස්සේ ඔක අපි අර මූලිකව දන්න දේ තමයි මේ CIP cleaning කියලා එකක් කරනවා. එතකොට අපි කතා කරනවා මේකෙදී මොන වෙලාවෙදීද RO CIP එකක් එහෙම නැත්නම් RO cleaning එකක් කරන්නේ කියන එක. ඊළඟට chemical cleaning ගැන chemical cleaning procedure එක සහ ඒකට පාවිච්චි කරන chemical ගැන පොඩි සාරාංශකරණයක් කතා කරනවා. ඊළඟට මම වැඩිපුරම මම හැමදාම කරන දේ තමයි වැඩිපුරම මම අවකාශ වෙන් කරන්නේ මේ ප්‍රශ්න සහ පිළිතුරු පටයකට. එතකොට ඔයාලට තියෙන ස්පෙસિෆික් ප්‍රශ්න ඔයාලගේ ප්ලාන්ට් වල තියෙන ගැටලු ඒව ගැන කතා කරන්න අපි යම් වෙලාවක් යොදා ගන්නවා. ඒට අමතරව මම මේ හැම සෙෂන් එකක් ඉස්සරහට යද්දිම මොනවම හරි ගැටලුවක් තිබුණොත් අපිට සෙෂන් එක ඉවර වෙනකන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඕන වෙලාවක ඔයාලගේ තියෙන ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්කමක් තියෙනවා. මම හිතන්නේ මයික් එක අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්කමක් ඇති ඔයාලට. මම හිතන්නේ Zoom වල ගැටලුවක් නැහැ එහෙම. ඔයාලට අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්. ඒතර ඕනම වෙලාවක මොනවම හරි ගැටලුවක්. දැන් අපි දැන් කතා කරන දේ සම්බන්ධව මොනවම හෝ ගැටලුවක් තිබුණොත් ඒ ගැටලුව ඒ වෙලාවේදීම අහලා निराකරණය කරගෙන අපි ඉස්සරහට යන්න. පොඩි මැසේජ් එකක් දාන්න මේ වෙනකොට මං හිතන්නේ අපි ගෲප් එකෙත් මේක පොඩ්ඩක් පොඩි මම query එකක් දාලා තිබුණා මේ poll එකක් දාලා තිබුණා RO මේ වෙනකොට දැකලා ඒත් එක්ක වැඩ කරන ඒවා ඩිසයින් කරලා තියෙන ඔපරේට් කරලා තියෙන පිරිස කොච්චරක් ඉන්නවද කියලා. එතකොට මම බහුතරය දැකපු දේ තමයි අපේ දැන් ඔය මේ අපේ ගෲප් එකට ජොයින් වෙලා ඉන්න පිරිසෙන් තුනෙන් එකක් විතරම මේ සම්බන්ධ මූලික දැනුමක් ඇති. මේ සම්බන්ධව ප්‍රැක්ටිකලි වැඩ කරලා නැති අය. එතකොට මම හිතනවා මම ඇත්තට මේ ප්‍රශ්නේ එදා දැන් දවස් 2-3කට කලින් දැම්මේ. ඒ ප්‍රශ්නේ මම දැම්ම හේතුවත්
මට තේරුම් ගන්න ඕන වුණා අපේ දැන් මේ හා සම්බන්ධ වෙලා ඉන්න පිරිසට මම කොයි වගේ ලෙවල් එකකින් පටන් ගන්න ඕන කියලා. ඒතර මම තේරුම් ගත්ත දෙයක් තමයි බේසික් ලෙවල් ඉඳලා. කියන්නේ සිම්පල්ම බේසික්ම ලෙවල් එකේ ඉඳලා ආරෝ ගැන කතා කරන්න කියන එක. හරි. මොකද්ද රිවර්ස් ඔස්මොසිස් කියන්නේ? මේක ඇවිල්ලා මේ වතුරේ තියෙන මිනරල් වලින් ලොකු ප්‍රමාණයක් අයින් කරන මොකක් හරි ෆෝස් එකක් මගින් අයින් කරන ප්‍රොසෙස් එකකට. ඒකෙදි පාවිච්චි කරනවා මේ සෙමි පර්මියේට් එහෙම නැත්නම් අර්ධ පාරගම්‍ය පටලය කියලා මේ මෙම්බ්‍රේන් ෂීට් එක ක්‍රෝල් කරලා හදපු මේ මෙම්බ්‍රේන් මොඩියුල් එක. මේක ඩෙෆිනේෂන් එකක්. නමුත් මම සරලව කියන්නේ මේක ඇවිල්ලා එක ප්‍රොසෙස් එකක්. වතුරේ තියෙන ඩිසෝල් අයන් දිය වෙලා තියෙන අයන අයින් කරන ප්‍රොසෙස් එකකට තමයි රිවර්ස් ඔස්මොසිස් කියලා කියන්නේ. එතකොට රිවර්ස් ඔස්මොසිස් ටෙක්නොලොජි එකෙන් රිවර්ස් ඔස්මොසිස් ටෙක්නොලොජි එකෙන් අපිට පුළුවන් theoretically 95 to 99% 95ක් 99ක් විතර dissolved solid ඊළඟට particles ඒ කියන්නේ suspended solid උත් අයින් වෙනවා. ඊළඟට colloidals organics bacteria paragens එන සියලුම particles අයින් කරන්න පුළුවන් රිවර්ස් ඔස්මොසිස් ටෙක්නොලොජි එකට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි තෝරා බේරා ගන්න ඕන RO එකකට එහෙම නැත්නම් රිවර්ස් ඔස්මොසිස් යුනිට් එකට අපි දෙන වතුරේ මොනවද තියෙන්න ඕන ලිමිටේෂන් කියලා. ඒක දැනගෙන තමයි අපි වතුර ටික ෆීඩ් කරන්න ඕනේ. එහෙම නැත්නම් දැන් RO මෙම්බ්‍රේන් එකකට මඩ යවුවත් ඒක ෆිල්ටර් වෙනවා. මොකද RO එකෙන් ඒක සෙමි පර්මියන්ට් මෙම්බ්‍රේන් එකක් නේ. මේ මෙම්බ්‍රේන් ෂීට් එකෙන් තියරිටිකලි අයින් කරන්න පුළුවන් H2O මොලිකියුල්ස් විතරයි. යම් ප්‍රමාණයක සෝල් පාසේජ් එකක් තියෙන්න පුළුවන් ප්‍රැක්ටිකල් එනකොට. නමුත් තියරිටිකලි මෙම්බ්‍රේන් ෂීට් එකෙන් පාස් කරන්න පුළුවන් වතුර විතරයි. H2O මොලිකියුල්ස් විතරයි. එතකොට ඔයා මඩ යවුවත් ඒ මඩ ටික ෆිල්ටර් වෙලා වතුර ටික එළියට යනවා. හැබැයි ලොන්ග් ටර්ම් එක දුවනකොට මේ RO සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙනවා නැත්නම් මයික් එක අන්මියුට් කරගමුද? ප්‍රශ්නයක් අහනවා නම් විතරක් මයික් එක අන්මියුට් කරගෙන කතා කරමු. නැත්නම් මයික් එක මියුට් කරන් තියාගමු. ජූස කියලා කෙනෙක් ඉන්නවා. disturb me ka user Bilanglah. all right. Are ned? Right. Sorry. එතකොට රිවර්ස් ඔස්මොසිස් ටෙක්නොලොජි එකෙන් අපිට පුළුවන් බැකිෂ් වෝටර්, සර්ෆේස් වෝටර්, ග්‍රවුන්ඩ් වෝටර්, ඊළඟට සී වෝටර් ඔය ඕනම වතුර එකක් ස්මෝල් ෆ්ලෝ රේට්ස් ඉඳලා ලාර්ජ් ෆ්ලෝ රේට් වෙනකම් ට්‍රීට්මන්ට් ප්ලාන් ඩිසයින් කරන්න RO ට්‍රීට්මන්ට් ප්ලාන් ඩිසයින් කරන්න. එතකොට මේ RO ටෙක්නොලොජි කියන එක අපි දන්නවා ෆාමසිටිකල්
ඊළඟට power plant, food and beverages, petrochemical, manufacturing, textile, drinking water, desalination, boiler feed water වලට ගොඩාක් applications වලට ගොඩාක් industries වල පාවිච්චි කරනවා. මම හිතනවා මෙතන ඉන්න බහුතරයෙන් මෙතන ඉන්න ගොඩක් අය ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන අය. ඒකට එයාලා දන්නවා මේවා ඉන්ඩස්ට්‍රි එකේ පාවිච්චි කරන තැන්. ඒ නැති වුණත් අයිඩියා එකක් ගන්න මේ RO කියන ටෙක්නොලොජි එක වතුර ට්‍රීට් කරන වතුර තියෙන ගොඩක් තැන් වල පාවිච්චි කරන ටෙක්නොලොජි එකක්. right. පොඩි බේසික් අයිඩියා එකක් ගමු ඔස්මොසිස් කියන්නේ මොකක්ද කියලා. මොකද රිවර්ස් ඔස්මොසිස් යන්න කලින් අපි බේසික් අයිඩියා එකක් ගන්න ඕන ඔස්මොසිස් කියන්නේ මොකක්ද කියලා. මේක හරි සිම්පල්. මේක හරි සිම්පල් තේරුම් ගන්න. කවුරුහරි කියන්නේ මේ මවුස් කර්සර් එක පේනවද කියලා මගේ මවුස් එකේ කර්සර් එක. පේනවා. හරි. හරි. ඔක්ට පේනවා සර්. හරි. ඔස්මොසිස් කියන ටෙක්නොලොජි එක ඔස්මොසිස් කියන ටර්ම් එක ඇවිල්ලා අපි semi permeable membrane එකක් එහෙම නැත්නම් මේකට සිංහලෙන් කියනවා අර්ධපාරගම්‍ය පටලකින් එකක් හෝ diluted solution එකක් නැත්නම් තනුක ද්‍රාවණයක් සහ සාන්ද්‍ර ද්‍රාවණයක් වෙන් කරලා එක කන්ටේනර් එකක තියෙන වෙලාවක මෙතනදී සාන්ද්‍රණය වැඩි පැත්තට හොඳට තේරුම් ගන්න මේක. සාන්ද්‍රණය වැඩි පැත්තට සාන්ද්‍රණය අඩු පැත්තේ ඉඳලා වතුර පාස් වෙනවා. මේකට කියන්නේ මේ ආසවණයද? හරි සිංහල ටර්ම් එක මතක නැහැ. හරි. වතුර පාස් වෙනවා semi permeable membrane එක හරහා. ඒක යන්නේ වතුර. කියන්නේ සාන්ද්‍ර වැඩි පැත්තට යනවා සාන්ද්‍රණය අඩු පැත්තේ ඉඳලා වතුර. ඒක වෙනවා මේ දෙකේ සාන්ද්‍ර සමාන වෙනකම්. හරිද? හැබැයි සාන්ද්‍ර සමාන වුණාට පස්සේ මේ දෙක මේ වතුර පාස් වෙන එක නවතිනවා. මේකට කියනවා ඔස්මොසිස් කියලා. ඔස්මොසිස් වෙනවා කියලා කියන්නේ මේකට. ආශ්‍රිතය. thank you. විරාජක. ආශ්‍රිතය. නෑ ඒ ආශ්‍රිතය කියලා කියන්නේ ඔස්මොසිස් කියන එක. හරි. ඔව්. එතකොට සාන්ද්‍රණය අඩු පැත්තේ ඉඳලා සාන්ද්‍රණය වැඩි පැත්තට වතුර පාස් වෙනවා semi permeate membrane එක semi permeable membrane එක හරහා. එතකොට දැන් මේ වතුර level දෙකේ වෙනසක් එනවනේ. concentration සමාන වුණාට පස්සේ මේ level දෙකේ වෙනසක් එනවා. මෙන්න මේ level දෙකේ වෙනස තමයි අපි කියන්නේ osmotic pressure කියලා අපි ඊළඟට කතා කරනවා. හරි. දැන් මේ level මම ඉස්සෙල්ලා කතා කරපු slide එකේ මෙන්න මේ level එක තියෙනවානේ. මෙන්න මේ level එක මේට පාත් කරලා. ඒ කියන්නේ මේ එක level එකට ගන්න අපි කොච්චර pressure එකක් දෙන්න ඕනද? කියන අන්නේ pressure එකට තමයි osmotic pressure කියලා කියන්නේ. osmotic pressure. එතකොට දැන් අපි මොකක් හෝ හේතුවක් මත මේ ඔස්මොටික් ප්‍රෙෂර් එකට වඩා වැඩි ප්‍රෙෂර් එකක් දුන්නොත් මේ සාන්ද්‍ර ද්‍රාවණයේ පැත්තට අන්න ඒ වෙලාවේදී semi permeable membrane එක හරහා diluted පැත්තට මොකද්ද වෙන්නේ වතුර පාස් වෙන්න පුළුවන්. මේකෙන් අපිට යවන්න බෑ වෙන මිනරල් වතුර විතරයි යවන්න පුළුවන් කියලා කියන්නේ මේ semi permeable membrane එක හරහා. එතකොට concentrated පැත්තේ ඉඳලා වතුර පාස් වෙන diluted පැත්තට. අන්න මේකට තමයි කියන්නේ reverse osmosis කියලා. ප්‍රති ආශ්‍රිතකරණය කියලා. එතකොට දැන් අපි කතා කරපු අවස්ථා තුන ගත්තොත් osmosis කියලා කියන්නේ මේකේ ප්‍රෙෂර් එක අඩුයි මේක එහෙමද
yes සාන්ද්‍රධාරණ ප්‍රෙෂර් එක වැඩි මේ පැත්තේ ප්‍රෙෂර් එක අඩු වෙනවා ඊට පස්සේ මෙතනදී වෙන්නේ ඉක්විලිබ්‍රියම් එක ප්‍රෙෂර් දෙපැත්තම සමාන වෙනවා ඩෙල්ටා p එහෙම නැත්නම් මේ දෙකේ ප්‍රෙෂර් සමානයි මේකෙදි වෙන්නේ මේ පැත්තේ ප්‍රෙෂර් එක වැඩි කරනවා රිවර්ස් ඔස්මොසිස් එකේ අපහැදිලි දැනක් තියෙනවා නම් අහන්න ඊළඟ එකට යන්න කලින් ඔය කතා කරපු ටිකේ අපහැදිලි දැනක් තියෙනවා නම් අහන්න සතීෂ් කුමාර් සතීෂ් කුමාර් is it fully Sinhala medium අහලා තියෙනවා yes Mr Satish Kumar this workshop completely we are conducting in Sinhala only so it's okay. Thank you very much. But because of I couldn't understand some technical words and everything. That's why I asked. It's okay. yeah Okay. so if you have any doubt in between the discussion so you can ask right away so that I can explain in English also that's totally fine you can ask anything at any time all right Yeah, it's okay. Okay, fine. You can go forward. Okay. අපිට පොල් එකක් තියෙනවා මෙන්න මේකට උත්තරයක් දෙමුද ස්ක්‍රීන් එකට දාලා තියෙනවා මේ පොල් එක what will reverse osmosis remove from water හැමෝගෙම උත්තර ඕන මට 31ක් ජොයින් වෙලා ඉන්නවනේ right මේකට වැඩි වෙලාවක් ගන්න බෑ ඉක්මන් කරන්න තත්පර 10ක් විතර දෙන්න right තොර හම් වෙලා තියෙනවා ස්ක්‍රීන් එක පේනවද ඔයාලා දීපු උත්තර ටික තියෙනවා මෙතන all of above කියලා 183ක් උත්තර දීලා තියෙනවා ඒක තමයි උත්තරේ මොකද අපි දීලා දෙන උත්තර තුනම dissolved salt bacteria particles හැම එකම remove කරනවා එතකොට උත්තරේ වෙන්න ඕන all of above කියන එක ලොකු portion එකක් උත්තරේ හරි උත්තරේ දීලා තියෙනවා right reverse osmosis is a water purification process that uses a semi-permeable membrane to separate iron unwanted molecules and larger particles from source water දැන් මේක තමයි කතා කරේ අපි RO technology කියලා කියන්නේ වතුරෙන් වතුර purification කරන process එකක් semi-permeable membrane එකක් පාවිච්චි කරලා to separate iron unwanted molecules and larger particles right
ඊළඟ ස්ලයිඩ් එකට යන්න කලින් තව පොල් එකක් තියෙනවා. මෙන්න මේකට උත්තරයක් දෙමු. මේක මම මේ ඩිස්කෂන් එකට යන්න කලින් මේකට උත්තරයක් බලාපොරොත්තු වෙනවා. මේකට තප්පර වැඩි වෙලාවක් දෙන්න බෑ. තප්පර 30ක් දෙන්නම්. ඉක්මනට උත්තරයක් දෙන්න. What is not a reverse osmosis membrane type? Cellulose acetate, thin film composite, polyvinyl chloride. right උත්තර එනවා. ඇති 146යි 150ක් 150ක් ආ උත්තර. right හරි හොඳයි 160 හරියක් කළෙමු. තව තප්පර 10ක් දෙන්න. හැමෝම උත්තර දෙන නිසා මම මේ පොඩි ටයිම් එකක් ගන්න. right 166ක් උත්තර දීලා තියෙනවා. දැන් අපි නවත්තමු. 165ක් උත්තර දීලා තියෙනවා polyvinyl chloride කියලා. ඔව්. PVC කියලා PVC වලින් reverse osmosis හදන්නේ නැහැ. material වර්ග තුනයි තියෙන්නේ. ප්‍රධාන වශයෙන් cellulose acetate, thin film composite, ඊළඟට polysulfones කියලා කියනවා. මේ තුනෙන් වැඩිපුරම පාවිච්චි වෙන්නේ දැන් thin film composite කියන එක. cellulose acetate වලින් තමයි RO පටන් ගත්තේ. RO membrane හදන්න පටන් ගත්තේ cellulose acetate කියන material එකෙන්. ඊට පස්සේ දැන් ලෝකේ පාවිච්චි කරන්නේ thin film composite කියන material එක. මේක material තුනක්. මේ තුනෙන්ම RO membranes තියෙනවා වලට market එකේ හම්බ වෙයි. industry එකේ හම්බ වෙයි. right. එතකොට RO membrane එකක් කොහොමද හදලා තියෙන්නේ? RO membrane එකක් කොහොමද හදලා තියෙන්නේ? මම පොඩ්ඩක් ඉන්න මට මේ පොඩි එකක් තිබුණා. අපරද දෙන්න. මම ස්ක්‍රීන් එක පොඩ්ඩක් ස්ටොප් කරන්නම්. මොකද කැමරාව පේන්න ඕන නිසා. පේනවනේ? මේ තියෙන්නේ මේ පොඩි සයිස් එකක්. හොඳ මේක මේ 75 GPD මොඩල් එකක්. පොඩිම සයිස් එකක්. මේක අර ඩොමෙස්ටික් RO වල පාවිච්චි කරන මෙම්බ්‍රේන් එකක්. මේ මොකද මට මෙතන ලොකු එකක් උස්සන් ඉන්න බැරි නිසා මම මේක ගත්තේ. මේකයි ඒ ලොකු එකයි අතර ලොකු කියන්නේ ඩිෆරන්ස් එකක් නේ. සයිස් එකෙන් විතරයි වෙනස්. මේකෙදි කරලා තියෙන්නේ මට පොඩ්ඩක් ඔයාලට කියන්න ඕන. මේකෙදි කරලා තියෙන්නේ මේ ස්පයිරල් විදිහට මේක ඔතලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක හරියට මේ වගේ මෙම්බ්‍රේන් පැනල් එක අරගෙන මේ මම පෙන්නන්න. මේ තියෙන්නේ මේකට තියෙන පර්මියට් ටියුබ් එකක් කියලා. මැද තියෙන ටියුබ් එකට. මැද තියෙන ටියුබ් එක. මේකට පර්මියට් ටියුබ් එක කියලා කියනවා. එතන මේ පර්මියට් ටියුබ් එක වටේට මුලින්ම තියෙනවා membrane backing කියලා sheet එකක්. membrane backing. මම හිතන කැමරාව පේනවා. ස්ක්‍රීන් එක ඕෆ් කරොත් ඔයාලට පේන්නේ. මේ sharing එක. right. membrane backing එක තියෙනවා. ඊට පස්සේ අපි ඔකට තියෙනවා feed spacer එක කියලා මේකට උඩින් මේ ස්පේසර් එකක්. ඒක නිකන් net එකක් වගේ. ඊට පස්සේ ඒකට උඩින් තියෙනවා membrane panel එක. නැත්නම් membrane sheet එක. හරි. එතකොට දැන් මුලින්ම membrane backing එක තියෙනවා. membrane එකේ යට back එක මේ. ඊට පස්සේ එනවා මෙතන එනවා feed spacer එක. feed spacer එක කියලා කියන්නේ පොඩි space එකක් ගන්න මේක තියෙන්නේ. ඊළඟට එනවා membrane panel එක. membrane sheet එක. ඊට පස්සේ ඊට උඩින් එනවා
permeate spacer එක අර feed spacer එකෙන් pass වෙන ටික permeate spacer එකෙන් collect කරගන්න. ඊට පස්සේ ওই වගේ layers 21ක් වගේ එකතු කරලා මේ පැත්තෙන් permeate tube එක තියලා මේක roll කරනවා. මේ ආකාරයට roll කරනවා. මම තමයි membrane rolling කරන්නේ. පොඩි idea එකක් ගන්න ඇති. පොඩි idea එකක් ඇති. ඔයාලට YouTube එකෙත් බලන්න පුළුවන් ඔය roll කරලා තියෙන videos එහෙම කියන්නේ. membrane rolling කරන videos තියෙනවා YouTube එකේ. මම group එකට share කරලා තියෙනවා ඒ වගේ videos දෙක තුනක්. එතකොට මේ එහෙම තමයි මේ membrane එක roll කරන්නේ. හරි. එතකොට RO එකේ සංකේතය තමයි මේ තියෙන්නේ. RO සාමාන්‍යයෙන් RO membrane එක නැත්නම් RO unit එකක symbol එක තමයි මේ තියෙන නිකන් අර rectangle එකක් ඇඳලා මේක මැදින් කපලා එහෙම කරපු එක. ඒතර මේකෙදි අපිට ප්‍රධාන වශයෙන් හම්බ වෙන වචන තුනක් තියෙනවා. feed water ඊළඟට permeate water එහෙම නැත්නම් අපි ඒකට කියනවා product water කියලා සමහර තැන්වලදී. ඊට පස්සේ අපිට එනවා reject water. rejection එක. එතකොට rejection එකේ concentration එක එහෙම නැත්නම් සාන්ද්‍රණය වැඩි. මම ඒක ඉස්සරහට කතා කරන්නම්. permeate එකේ එහෙම නැත්නම් product එකේ සාන්ද්‍රණය අඩුයි. RO design ගත්තොත් RO designs වර්ග තියෙන ගොඩාක්. මම මේ මූලිකම දේවල් ටිකක් ඔයාලට කියන්නේ. single RO කියලා කියන්නේ තනි membrane එකකින් හදපු එකක්. එහෙම නැත්නම් membrane එක vessel එකක දාලා හදපු එකකට single RO කියලා කියනවා. ඊට පස්සේ අපිට එනවා මේ two stage RO කියලා. ඊට පස්සේ එනවා two stage නැත්නම් multi stage. ඊළඟට passes ගත්තොත් multi pass, two pass එහෙම එනවා. closed circuit කියලා එනවා. මම සරලව මේ දේ කියන්නම් ඔයාලට තේරුම් ගන්න. මේ සාමාන්‍යයෙන් RO membrane RO system එකක පළවෙනි ස්ටේජ් එකේ රිජෙක්ට් එක අරන් තව RO එකකට දෙනවනම් තව membrane vessel එකකට දෙනවනම් අන්න ඒකට කියනවා passes stages දෙකක් කියලා. කියන්නේ එක vessel එකක හොත් කීපයක රිජෙක්ට් එක එකතු කරලා ඒ රිජෙක්ට් එක තව RO vessel එකක හෝ කීපයක feed එකට දෙනවනම් feed එකට දෙනවනම් අපි ඒකට කියනවා මේ මොකද්ද stages කියලා. two stages. එතකොට pass කියන්නේ මොකද්ද? පළවෙනි එහෙම නැත්නම් එක vessel එකක හෝ කිහිපයක product ටික එකතු කරලා ඒ product ටික ඊළඟ vessel එකක හෝ කීපයක feed එකට දෙනවනම් අපි ඒකට කියනවා passes, two passes කියලා. මේ තියෙන එතකොට membrane එක membrane එකක් vessel එක ඇතුලේ තියෙන විදිහ පොඩි idea එකක් ගන්න මම ෆොටෝ එක දැම්මේ. ඊට පස්සේ මේ තියෙන ඔක අපි membrane එක එළියට අරගෙන ගහපු ෆොටෝ එකක්. vessel එකෙන් එළියට membrane එක එළියට අරගෙන ගහපු ෆොටෝ එකක් මේ තියෙන්නේ. ඊළඟ chapter එකට යන්න කලින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න. ඊළඟ chapter එකට යන්න කලින්. මැසේජ් එකක් කර දාන්න. අපර 10ක් විතර දෙන්න. ඒ කතා කරපු ටිකේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපි අහලා ඉස්සරහට යන්න. මම මූලිකව කතා කරේ ආරෝග්‍යක මේ බේසික්ම දේවල් ටික. ඒක දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් ඒක නිකන් බෝරින් වෙන්නත් පුළුවන්. මොකද හැමදාම කතා කරන ටිකක් නේ. මේ ඊට අමතරව ආරෝ කන්ෆිගරේෂන් ගැනත් පොඩ්ඩක් කතා කරා. ඕක ගැන වැඩි විස්තර අවශ්‍ය නම් අපි මේ ආරෝ ඩිසයින් ගැන ආරෝ එකක ඩිසයින් කොහොමද වෙන්නේ කියන එක ගැන අපි වෙන දවසක් කතා කරමු. මොකද මම අද වැඩිපුරම ફોකස් කරේ ආරෝ එකේ ප්‍රශ්න. ඒ කියන්නේ වතුර හින්දා ඇති වෙන ප්‍රශ්න සහ ඒ ප්‍රශ්න වලට අපි මොකද්ද කරන්න ඕන කියන එක ගැන කතා කරා. ආරෝ ඩිසයින් කියන එක හැමෝටම
මේ බලපවත්වන්නේ නැහැනේ. උප්ස්. අවකට එකද? සොරි පව කට් වුණා එකපාරටම. ආරනේ. පව කට් එකක් ආව එකපාරටම. සොරි. හරි. අපි ඊළඟ chapter එකට යන්. potential RO problems. දැන් මේ RO එකක තියෙන ප්‍රධානම ප්‍රශ්න කීපය ගැන කතා කරන්න අපි ලෑස්ති වෙන්නේ. එතකොට RO එකක තියෙන ප්‍රධානම ප්‍රශ්න ගත්තොත් ස්කේලිං අපිට හම්බ වෙනවා. ඊළඟට ෆවුලිං කියලා ප්‍රශ්නයක් හම්බ වෙනවා. කෙමිකල් ඇටැක් කියලා ප්‍රශ්නයක් අපිට හම්බ වෙනවා. ඒතර දැන් මම මේ ප්‍රශ්න තුන ගැන වෙන වෙනම කතා කරනවා ඉස්සරහ ස්ලයිඩ්ස් වලදී. මොකද ස්කේලිං කියන්නේ? ස්කේලිං කියලා කියන්නේ මේ අපි RO සිස්ටම් එකට ෆීඩ් කරන වතුරේ තියෙන ඩිසෝල් දේවල්. ඒ කියන්නේ TDS කියලා කියන්නේ අපි. ඩිසෝල් මිනරල්, ඩිසෝල් අයන. ඒ වගේ සාන්ද්‍රණයේ වැඩිවීමත් එක්ක ප්‍රෙසිපිටේට් වෙනවා කියලා අපි කියනවා. සාන්ද්‍රණයේ වැඩිවීමත් එක්ක ඒක අපිට ප්‍රෙසිපිටේෂන් වෙනවා කියලා කියනවා. ඔකට මම සරල උදාහරණයක් කියන්නම්. ඔයා වතුර මම හිතන්නේ ගිය පාර බොයිලර් මේ කෝස් එකේදී කියන්නේ වතුර ග්ලාස් එකක් අරගෙන මේකට සීනි දාලා අපි දිය කරගෙන යනවා ඉස්සරහට. දිය කරගෙන යනකොට වාට එක තැනක් එනවා. ආයෙ කොච්චර දිය කරන්න try කරත් සීනි ටික දිය වෙන්නේ නැහැ. සීනි ටික දිය වෙන්නේ නැති තැනක් එනවා. අන්න ඒකට අපි කියනවා saturation point එක කියලා. ඒ කියන්නේ ඒ අපි දාපු substance එකේ එහෙම නැත්නම් සීනි වල saturation point එකට ඇවිල්ලා යා. පැහැදිලි? saturation point එකට ඇවිල්ලා. එතකොට ඒ වගේම තමයි වතුරේ තියෙන අනිත් මිනරල් කැල්සියම් කාබනේට්, මැග්නීසියම් කාබනේට්, පොලිමරික් සිලිකා ඔය ගොඩාක් දේවල් තියෙනවා. හරි. එතකොට අර වගේම දිය වෙන්නේ නැති තැනක් එනවා. ඒ කියන්නේ වතුරේ දිය වෙන්නේ නැහැ. ඒවා ටික ප්‍රෙසිපිටේට් වෙන්න ගන්නවා. එහෙම නැත්නම් ඩිපොසිට් වෙන්න ගන්නවා RO මෙම්බ්‍රේන් පැනල් එකේ. අන්න ඒකට කියනවා RO ස්කේලින් කියලා. මේ තියෙන්නේ ෆොටෝස් දෙකක් RO ස්කේල් වෙලා මේ පැත්තේ තියෙන්නේ මේ RO මෙම්බ්‍රේන් එකේ පිටත ආවරණයේ ස්කේල් වෙලා. වතුර කොහොමත් මේ පැත්තට එනවනේ. එතකොට ඒම ස්කේල් වෙලා මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ෆයිබර් කලයක තමයි එන්නේ RO මෙම්බ්‍රේන් එක. මේ තියෙන්නේ ඔය ස්කේල් ලේයර් එක. මේ තියෙන ස්කේල් ලේයර් එක. මේ පැත්තේ තියෙන RO මෙම්බ්‍රේන් පැනල් එකේ. එහෙම නැත්නම් ඔය අපි අර කියපු semi permeable membrane එකේ. semi permeable membrane එකේ උඩ ඩිපොසිට් වෙලා මේ ස්කේල් වෙලා මේ RO membrane panel එක. කොහොමද මෙහෙම වෙන්නේ? සාමාන්‍යයෙන් අපි ද්‍රාවණයක් ගත්තාම මේ ද්‍රාවණයේ අයන ධන ඍණ ආරෝපිතයිනේ. ධන ඍණ ආරෝපිතයි. එතන මේ ධන ඍණ ආරෝපිත අයන එක සීමාවක් තියෙනවා. මේවා ඕනට ලං වුණොත් මෙයා ළඟින් අයන එකතු වෙලා මොන හරි
මොකක්ද ඒකට කියන්නේ මේ ලවණ හැදෙනවා. දැන් කැල්සියමුයි කාබනේට් එක දුනොත් කැල්සියම් කාබනේට් වගේ හැදෙනවා. ඒතර එහෙම හැදෙන්න අපිට දීලා තියෙන උපරිම සීමාවක් තියෙනවා. ඒක ලෙවල් එකකට වඩා කන්සන්ට්‍රේෂන් එක වැඩි වුණොත් අන්න මිනරල් එක හැදෙනවා. ලවණය හැදෙන්න ගන්න. හරි. කොහොමද දැන් මේක අපි RO එකට බලපාන්නේ? කොහොමද මේක සාන්ද්‍රණය වැඩිවීම RO එකට බලපාන්නේ? දැන් මේක මෙහෙමයි. දැන් RO එක මම කියවනේ RO මෙම්බ්‍රේන් එකේ සිම්බල් එක මේක. එතකොට මේකෙදි වෙන්නේ අපි වතුර ෆීඩ් කරනවා මේ පැත්තේ. ෆීඩ් පැත්තේ මේක ෆීඩ් කරනවා. දැන් මේ තියෙන RO මෙම්බ්‍රේන් එක, මෙම්බ්‍රේන් පැනල් එක. හරි. එතකොට අපි වතුර ටික මෙහෙම ෆීඩ් කරනකොට මේ පැත්තට අපි මේකට කියනවා පර්මියේෂන් වෙනවා කියලා. වතුර පර්මියේට් එක පැත්තට වතුර ටික පාස් වෙනවා ෆිල්ටර් වෙලා. ෆිල්ටර් වෙලා පාස් වෙනවා. දැන් හිතන්න සාන්ද්‍රණය ගන්නකො. සාන්ද්‍රණය ගන්නකො. සාන්ද්‍රණය ගන්නකොට මෙතන සාන්ද්‍රණයට වඩා ඊළඟ පොයින්ට් එකට එනකොට සාන්ද්‍රණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඊළඟ පොයින්ට් එකට එනකොට තව වැඩි වෙනවා. මෙහෙම ඉස්සරහට එනකොට මේ හරියේදී සාන්ද්‍රණය ගොඩාක් වැඩි. මේ හරියේදී සාන්ද්‍රණය ගොඩක් වැඩි. අන්න එතකොට සාන්ද්‍රණය වැඩි වෙලා එක තැනකදී සාන්ද්‍රණය වැඩි වුණාම සැචුරේට් වෙලා සුපර් සැචුරේට් වෙලා මේක ඩිපොසිට් වෙන්න පුළුවන්. ඔක තමයි අපි ස්කේලින් කියලා කියන්නේ. දැන් මේ තියෙන්නේ අපි කතා කරපු සෝල් කන්සන්ට්‍රේෂන්. ඔය ලවණ සාන්ද්‍ර වීම තමයි මේ පොඩි රූපසරාණක වලට පෙන්නලා තියෙන්නේ. මේ හරිය සාන්ද්‍රණය අඩුයි, මේ හරිය එනකොට සාන්ද්‍රණය වැඩි වෙලා. ඒතකොට මේ හරියේදී ලොකු සම්භාවිතාවක් තියෙනවා මේ සෝල්ට් එක. නැත්නම් ලවණය මෙම්බ්‍රේන් එකේ ඩිපොසිට් වෙන්න. හරි. දැන් කියන්නේ මේකෙදි ස්කේල් වෙන්න තියෙන possibility එක වැඩිම එලිමන්ට් එක මොකක්ද? එහෙම නැත්නම් මෙම්බ්‍රේන් එක මොකක්ද? හරි පැහැදිලිනේ? එලිමන්ට් නම්බර් 12. එතකොට මේ පැත්තට එන්නේ සාන්ද්‍රණය වැඩි වෙලා එලිමන්ට් නම්බර් 12 දී ස්කේල් වෙන්න පුළුවන් possibility එක වැඩි. right. ඊළඟ ෆවුලින්. මොකද්ද ෆවුලින් කියන්නේ? ෆවුලින් කියලා කියන්නේ මේ අපි අර කතා කරද්දි මෙම්බ්‍රේන් එක හැදිලා තියෙන දේ කතා කරද්දි ෆීඩ් ස්පේසර් එක කියලා කිව්වනේ. අන්නේ ෆීඩ් ස්පේසර් එකේ මොනවද සස්පෙන්ඩඩ් දෙයක්. දැන් මඩ වගේ දෙයක්. ඇවිල්ලා બ્લોක් කරන එකට තමයි ඔය ෆවුලින් කියලා කියන්නේ. ප්ලග් වෙනවා. ප්ලගේජ් වෙනවා කියලා අපි කියන්නේ ෆවුලින්. පැහැදිලි? එතකොට ඒක මොන හරි සස්පෙන්ඩඩ් සබ්ස්ටන්ස් එකක් සස්පෙන්ඩඩ් දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් ඇලෙන පොලිමරික් දෙයක් වෙන්න පුළුවන්. මොකක් හරි දෙයක්. එතකොට මේ ෆවුලින් කියන එක කන්ට්‍රෝල් වෙන පැරාමීටර්ස් දෙකක් අපි කතා කරනවා RO වල. එකක් ෆ්ලක්ස් රේට් කියලා කියනවා. අනිත් එකට අපි කියනවා ක්‍රොස් ෆ්ලෝ කියලා. මොකද්ද ෆ්ලක්ස් කියලා කියන්නේ? ෆ්ලක්ස් කියලා කියන්නේ මෙම්බ්‍රේන් ෂීට් එකේ ඒකක හරස්කඩකින් පාස් වෙන්න පුළුවන් වතුර ප්‍රමාණයට පර්මියේට් වෙන්න පුළුවන් වතුර ප්‍රමාණයට තමයි ෆ්ලක්ස් කියලා කියන්නේ. හරි. මේ තියෙන ෆවුල් වෙච්ච ෆොටෝස් දෙක. මම ෆ්ලක්ස් ගැන කතා කරලා ඊළඟට යන්න. ඒතර ෆ්ලක්ස් එකෙන් සහ ක්‍රොස් ෆ්ලෝ එකෙන් තමයි තීරණය වෙන්නේ. ෆ්ලක්ස් එක කියලා කියන්නේ the amount of permeate that passes through a given area of membrane in a given amount of time. ඒතර මේකෙදි යුනිට් දෙකක් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. එකක් තමයි GFT ඒක ඇමරිකන් යුනිට්ස් වලින්. ඊළඟට metric units LMH. GFD කියලා කියන්නේ gallons per permeate per square foot of membrane per day. දවසකට මේ square
වර්ග අඩියකින් යන ගැලුම් ප්‍රමාණය. ඒකට තමයි GFT කියලා කියන්නේ. LMH කියලා කියන්නේ ඒකේම අර යුනිට් වෙනස් වෙලා තියෙන්නේ. දවස් පැයකට ස්ක්වයර් මීටරකින් වර්ග මීටරයකින් යන වතුර ප්‍රමාණය. ලීටර්ස් ගන්න. ඒතර මේ රූපසරාණයෙන් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් ඒ වෝටර් ෆ්ලක්ස් කියන්නේ මොකක්ද කියලා. හරි. දැන් බලන්න මේ මෙතනින් අපි ෆීඩ් කරනවා ගැලුම් 200ක් මිනිත්තුවකට GPM 200ක්. එහෙම නැත්නම් පැයට කියුබික් මීටර 45. මෙතනින් ෆීඩ් කරනවා. ෆීඩ් කරාට පස්සේ මේ පළවෙනි මෙම්බ්‍රේන් එකට එනවා. පළවෙනි මෙම්බ්‍රේන් එකෙන් පර්මියේෂන් වෙනවා නැත්නම් ප්‍රොඩක්ට් වෙනවා 1.06. ඊළඟෙන් 1.03. 1.01. එන්න මේ ෆ්ලෝ එක අඩු වෙනවා. ඒ කියන්නේ වෝටර් ෆ්ලක්ස් එක තමයි මේ අඩු වෙන්නේ. හරි. ඔහොම වෙලා මෙහෙට එනකොට අඩු වෙනවා. දැන් එතකොට වෝටර් ෆ්ලක්ස් එක අඩු තැනදී ස්කේල් එන්න තියෙන sorry. වෝටර් ෆ්ලක්ස් එක අඩු තැනදී ෆවුලින් එන්න තියෙන possibility එක අඩුයි. වෝටර් ෆ්ලක්ස් එක වැඩි තැනදී ෆවුලින් එන්න තියෙන possibility එක වැඩි. ඔක තමයි මට කියන්න ඕනේ. එතකොට ෆ්ලක්ස් එක වැඩි නම් ෆවුලින් පොටෙන්ෂල් එක වැඩි. ෆ්ලක්ස් එක අඩුයි නම් ෆවුලින් පොටෙන්ෂල් එක අඩුයි. ඊළඟට අපි කතා කරනවා ක්‍රොස් ෆ්ලෝ කියන්නේ මොකක්ද? ක්‍රොස් ෆ්ලෝ කියලා කියන්නේ මේ මෙම්බ්‍රේන් පැනල් එක මෙම්බ්‍රේන් ෂීට් එකට ටැන්ජෙන්ෂියලි යන ෆ්ලෝ එක කොච්චරක්ද කියන එක. කියන්නේ ෆීඩ් මෙන්න මේ ෆ්ලෝ එක. මේක මෙම්බ්‍රේන් එක නම් මේ පැත්තට යන ෆ්ලෝ එකට තමයි ක්‍රොස් ෆ්ලෝ එක කියලා කියන්නේ. ඒතර ක්‍රොස් ෆ්ලෝ එකත් බලපානවා ෆවුලින් රේට් එකට. ක්‍රොස් ෆ්ලෝ එක වැඩි නම් ෆවුලින් රේට් එක වැඩි. ක්‍රොස් ෆ්ලෝ එක අඩු තැනදී ෆවුලින් රේට් එක වැඩි. දැන් පැහැදිලිනේ. මෙතනින් මෙහෙට පාස් වෙනවනේ වතුර. එතකොට මේ හරිය ෆ්ලෝ එක 100යි නම් මෙහෙට එන්න අඩු වෙලා 100 90 80 වෙලා මෙහෙට එන්න 70ක් විතර වෙනවා ඇති. එතකොට මේ හරිය අඩුයි. එතකොට මේ පැත්තේ ෆවුලින් එන්න තියෙන possibility එක අඩුයි. මේ පැත්තේ ෆවුලින් එන්න තියෙන possibility එක වැඩි. එතකොට ෆවුලින් එන්න තියෙන වැඩිපුරම chance එක තියෙන්නේ අපි අර ඉස්සෙල්ලා ස්කේල් වලට කතා කරා වගේම ෆවුලින් වලට වැඩිපුරම chance එක තියෙන්නේ පළවෙනි මෙම්බ්‍රේන් එක. right. එතකොට දැන් ෆවුල් වෙන්න තියෙන සස්පෙන්ඩඩ් දේවල් මේ තියෙන්නේ. බැක්ටීරියා තියෙනවා, සෙල් තියෙනවා, ක්ලේ මඩ, වැලි, රස්ට් එක, ප්‍රෙසිපිටේටර්ස් ඔය දේවල්. එනට අර අපි කතා කර පොලිමරික් සබ්ස්ටන්සස් ගත්තොත් එimhe ඔයිල්, කැටයනික් ෆ්ලොකියුලන් ඔය වගේ දේවල්. හරි. කැටයන් පොලිමර්, අනයන් ස්කේල් ඉන්හිබිටර්ස්. ඊළඟට එනවා අපි මේ කෙමිකල් ඇටැක් කියලා ප්‍රශ්නයකට. කෙමිකල් ඇටැක්. මොකද්ද කෙමිකල් ඇටැක් එකක් කියලා කියන්නේ? කෙමිකල් ඇටැක් එකක් කියලා කියන්නේ මෙම්බ්‍රේන් එක ඔක්සිඩයිස් කරන මොකක් හරි කෙමිකල් එකක් ඇවිල්ලා. මෙම්බ්‍රේන් එක ඔක්සිඩයිස් කරනවා. ඔක්සිකරණය කරනවා කෙමිකල් එකක් ඇවිල්ලා අන්න ඒකට කියනවා කෙමිකල් ඇටැක් එකක් කියලා. දැන් මේකෙදි කෙමිකල් ඇටැක් එකක් නොවුන මෙම්බ්‍රේන් පැනල් එකක් ගත්තොත් මේ තියෙන ෆීඩ් සයිඩ් එක ෆොටෝ එකක් අපි මොකක් හරි ඩයි එකක් දාලා. එතන ආරෝ මෙම්බ්‍රේන් එකේ ක්වොලිටි එක තමයි යන්න පුළුවන් වෝටර් මොලිකියුල් එකකට විතරයි. වෝටර් මොලිකියුල් එකකට විතරයි. වෝටර් මොලිකියුල් එකකට විතරයි. එතකොට මේ ඩයි එක අනිත් පැත්තට යන්න විදිහක් නැහැ මේ මෙම්බ්‍රේන් පැනල් එක හොඳට තියෙනවා. හරි. ඒතර මේ තියෙන්නේ ඒක අනිත් පැත්ත හරවලා පර්මියේට් සයිඩ් එකේ ඩයි එක මුකුත් වෙලා නැහැ. ඩයි එක ලීක් වෙලා නැහැ. හැබැයි මේක කෙමිකල් ඇටැක් වෙලා තිබුණා නම් මෙන්න මේ වගේ දෙයක් අපිට බලා ගන්න පුළුවන්. ෆීඩ් සයිඩ් එකේ ඩයි එකක් ගාපු ගමන් අනිත් පැත්තට ලීක් වෙනවා ඩයි එක. කෙමිකල් ඇටැක් එකක් ආවද කියලා හොයාගන්නේ ඔන්න ඔය ක්‍රමයට
ඒ කියන්නේ දැන් අපි මෙම්බ්‍රේන් එකක ඩැමේජ් එකක් හරි මොනවා හරි ප්‍රශ්නයක් වුණාම අපි ඔකට කරනවා මේ මෙම්බ්‍රේන් ඔටොප්සි කියලා process එකක්. මෙම්බ්‍රේන් ඔටොප්සි කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි මෙම්බ්‍රේන් එක කපලා බලනවා. මෙම්බ්‍රේන් එක කපලා බලනවා මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. ස්කේල් එකක් තියෙනවා නම් ඒ ස්කේල් එක මොකද්ද? ෆවුලින් එකක් තියෙනවා නම් ඒ ෆවුලින් එක මොකද්ද? එහෙම වෙන්න තියෙන හේතු මොනවද? කෙමිකල් ඇටැක් එකක් නම් කෙමිකල් ඇටැක් එක කොච්චර වෙලාද? ඒ මොකක් හින්දාද කියන එක හොයාගන්න කරනවා මෙම්බ්‍රේන් ඔටොප්සි කියලා process එකක්. හරි. right. එතකොට දැන් ඔය කෙමිකල් ඇටැක් කරන්න ඔක්සිඩයිසිං ඒජන්ට් තමයි පාවිච්චි වෙන්නේ. ඒකට ක්ලෝරින්, ඕසෝන්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, පෙරසිටික් ඇසිඩ් වගේ ඔක්සිඩයිසිං ඒජන්ට් බලපානවා. ඒතර ඒ නිසා තමයි ගොඩක් කලාවට අපි RO එකකට මේ ෆ්‍රී ක්ලෝරින් ලෙවල් එකක් මේන්ටේන් කරන්න දෙන්නේ නැත්තේ. ෆ්‍රී ක්ලෝරින් ටොලරේට් කරන්න බැරි RO මෙම්බ්‍රේන්ස් වලට. එතකොට දැන් ඔය ප්‍රශ්න ඔය ප්‍රධානම ප්‍රශ්න තුන නවත්ත ගන්න අපි RO එකට කරනවා ප්‍රී ට්‍රීට්මන්ට් කියලා ප්‍රොසෙසස් කීපයක්. පෙර පිරිපහදුව සරලව කිව්වොත් සිංහලෙන් කිව්වොත් පෙර පිරිපහදුව. ඒ කියන්නේ RO එකට යවන්න කලින් වතුර ටිකට මොන හරි දෙයක් මොන හරි ට්‍රීට්මන්ට් එකක් මොන හරි ට්‍රීට්මන්ට් එකක් කරන්න වෙනවා. ඒකට කියනවා ප්‍රී ට්‍රීට්මන්ට්. එතකොට දැන් RO එකක performance වලට කෙලින්ම බලපානවා අලග RO එකේ ප්‍රී ට්‍රීට්මන්ට් කොච්චර හොඳද කියන එක මත. එතකොට දැන් ඔයාලගේ ප්‍රී ට්‍රීට්මන්ට් එක හොඳ නැත්නම් අර වතුරේ තියෙන ඔක්කොම මඩයි සියලු දේවල් ඔයාලගේ RO එකට එනවා. එතකොට වෙන්නේ මොකද? RO එකෙන් කරන්න හිතන දේ RO එකෙන් කරන්න ඕන දේ නෙවෙයි RO එකෙන් කෙරෙන්නේ වෙන මොකක් හරි එකක්. එතකොට ප්‍රශ්නේ වෙන්නේ RO එකේ ලයිෆ් ටයිම් එක අඩු වෙනවා RO එකේ මේන්ටෙනන්ස් වැඩි වෙනවා. ඒ නිසා RO එකක ප්‍රී ට්‍රීට්මන්ට් කියන එක හරි වැදගත්. අපි අර ගොඩක් කලාවට දකින්නේ RO එකේ ප්‍රශ්නයක් ආවම ඒක පස්සෙන් හොයාගෙන ගියාම ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ RO එකේ නෙමෙයි RO ප්‍රී ට්‍රීට්මන්ට් එකේ. මම ගොඩාක් අවස්ථා දැකලා තියෙන ඒ වගේ. එතකොට RO ප්‍රී ට්‍රීට්මන්ට් එකේ අරමුණ තමයි ස්කේලින්, ෆවුලින්, කෙමිකල් ඇටැක් කියලා අපි මේ කතා කරපු ඉස්සෙල්ලා කතා කරපු ප්‍රශ්න තුනෙන් ඔයාලගේ RO යුනිට් එක පරිස්සම් කරගන්න එක. කොහොමද ස්කේල් කියන එක කන්ට්‍රෝල් කරන්නේ? ස්කේල් කන්ට්‍රෝල් කරන්න ප්‍රධාන වශයෙන් ක්‍රම කීපයක් පාවිච්චි කරනවා. මූලිකව ඇසිඩ් ඉන්ජෙක්ට් කරනවා. අපි අර pH එක ලෙවල් එකක තියාගන්න. pH එක ලෙවල් එකක තියාගන්න ඇසිඩ් ඉන්ජෙක්ට් කරනවා HCl වගේ ඇසිඩ් එකක්. සල්ෆියුරික් සමහර තැන්වල දානවා. pH එක ඇඩ්ජස්ට් කරාම කොහොමද ස්කේල් නවතින්නේ? ඒක හරිය මෙහෙමයි. සාමාන්‍යයෙන් ස්කේල් කන්ට්‍රෝල් කියලා RO එකේ ප්‍රධානම අපිට හම්බෙන ස්කේල් එක තමයි කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් හැදලා තියෙන්නේ කොහොමද? කැල්සියම් කාබනේට් හැදලා තියෙන්නේ කැල්සියම් 2+ වලින්මයි කාබනේට් 2- CO3 2- වලින්මයි තමයි හැදලා තියෙන්නේ. එතකොට මේ දෙන්න බොන්ඩ් වෙලා තමයි කැල්සියම් කාබනේට් කියන එක හැදෙන්නේ. ඒතර හොයාගෙන යනකොට කාබනේට් හැදිලා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වලින්. කාබන් ඩයොක්සයිඩ් වලින් තමයි කාබනේට් හැදිලා තියෙන්නේ. මේ තියෙන්නේ ඔය ඇල්කලිනිටි කර්ව් එක මේ තියෙන්නේ. එතකොට දැන් කාබන් ඩයොක්සයිඩ් කාබොක්සිලික් ඇසිඩ් මෙන්න මේ රේන්ජ් එකේ සාමාන්‍ය pH 4 ඉඳලා 8 වගේ වෙනකන් තියෙනවා. එතකොට බයිකාබනේට එනවා එයා රින එකනේ. සාමාන්‍ය රින එකේ තියෙන ඒවා මේ ස්කේල් හදන්න ගොඩක් දුරට සහභාගී වෙනවා අඩුයි. හරි? මේ එතකොට දැන් බයිකාබනේට් ගත්තත් බයිකාබනේට් pH 4 ඉඳලා මේක යනවා ලොකු රේන්ජ් එකකට 12 වෙනකම් බයිකාබනේට් තියෙන්න පුළුවන්. මේක අර සමතුලිතයක් නේ. තරුණ එක්කෙනා අපේ කාබනේට් කියන එක්කෙනා යනවා pH එක මෙන්න මේ හරිය ඉඳලා 5.5 වගේ ඉඳලා කාබනේට් පටන් ගන්නවා. එතකොට ඔයාගේ pH එක 5.5 වගේ ඉඳලා උඩට යනකම්ම කාබනේට් ඩිපොසිට් වෙන්න chance එකක් තියෙනවා. ඒ නිසා අපිට මේ හරියට මේන්ටේන් කරන්න බෑනේ. pH එක 4ට විතර ගන්න බෑනේ. 4.5 වගේ ගන්න බෑනේ. ඒක වෙන ප්‍රශ්නනේ ආවේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් pH එක 5.5 7.5 උපරිම එකට යන්න මේන්ටේන් කරනවා. ඒක RO එකේ ෆීඩ් වලට ක්වොලිටි ඒවත් එක්ක වෙනස් වෙනවා. ඊළඟට ස්කේල් ඉන්හිබිටර් ඉන්ජෙක්ෂන් එකක් කරනවා. ස්කේල් ඉන්හිබිටර්ස් කියලා කියන අපි හැමෝම දන්න ඇන්ටි ස්කේලන්ට් එකනේ.
ඇන්ටි ස්කේලන්ට් එකෙන් කරන්නේ අපි අර කියපු ප්‍රෙසිපිටේෂන් සැචුරේෂන් පොයින්ට් එක පොඩ්ඩක් බෆර් කරලා දෙන්න. ඒ කියන්නේ දැන් RO මෙම්බ්‍රේන් එකේ හිතන්නකෝ මෙම්බ්‍රේන් 6ක් තියෙනවා කියලා. එතකොට මෙයා ස්කේල් වෙන්නේ නැහැ මෙම්බ්‍රේන් 6 පහු වෙනකන් ස්කේල් වෙන්නේ නැහැ වතුර ඩ්‍රොප් එකක් ගත්තොත් ඒ ඩ්‍රොප් එක 6 වෙනි මෙම්බ්‍රේන් එක එළියට යනකම් ස්කේල් වෙන්නේ කියන්නේ ප්‍රෙසිපිටේට් වෙන්නේ නැහැ. ඒ විදිහට බෆර් කරන්න තමයි ස්කේල් ඉන්හිබිටර් එකක් පාවිච්චි කරන්නේ. ඇන්ටි ස්කේලන්ට් එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මෙකැනිකල් ප්‍රොසෙස් එකක් තියෙනවා සොෆ්ටනින් කියලා. වතුරේ තියෙන කැල්සියම් ටික අයින් කරනවා. වතුරේ තියෙන කැල්සියම් අයින් කරන්න පුළුවන් සොෆ්ටනින් ප්ලාන්ට් එකක් දාලා. එහෙම ක්‍රමයකුත් තියෙනවා ස්කේල් කන්ට්‍රෝල් කරන්න. ඊළඟ එකට ගියොත් ෆවුලින් කන්ට්‍රෝල්. ෆවුලින් කන්ට්‍රෝල් ගත්තොත් මේක කන්ට්‍රෝල් කරන්න තියෙන එකම ක්‍රමය තමයි ෆවුලින් පාටිකල් ටික අයින් කරන එකනේ. අතන ෆවුලින් පාටිකල් අයින් කරන්න අපි පාවිච්චි කරනවා ක්ලැරිෆිකේෂන් කියලා, මීඩියා ෆිල්ටරේෂන්, ඊළඟට කාර්ට්‍රිජ් ෆිල්ටරේෂන්. ඒට අමතරව ටිකක් ඇඩ්වාන්ස් ටෙක්නොලොජි තියෙනවා අල්ට්‍රා ෆිල්ටරේෂන්, නැනෝ ෆිල්ටරේෂන් වගේ මෙම්බ්‍රේන් ෆිල්ටරේෂන් උත්. මේ වගේ ක්‍රම වලින් ෆවුලින් කන්ට්‍රෝල් කරන මෙතඩ් තියෙනවා. අන්තිම ප්‍රශ්නේ කෙමිකල් ඇටැක් කන්ට්‍රෝල් එක ගත්තොත් මේකෙදී අපි කරන්න ඕන මොකද්ද? අපි අර කිව්වනේ කෙමිකල් ඇටැක් වෙන්නේ ඔක්සිඩයිසිං ඒජන්ට් හින්දා කියලා. ඒතර ඔක්සිඩයිසිං ඒජන්ට් අයින් කරන එක තමයි මේක ප්‍රධාන පරමාර්ථය. ඒ කියන්නේ ඔක්සිඩයිසිං ඒජන්ට් එක අයින් කරොත් ඔක්සිඩයිස් කරන්න දෙයක් නැහැනේ. ඒ නිසා ඔක්සිඩයිසිං ඒජන්ට් එක අයින් කරන ක්‍රමයක් පාවිච්චි කරනවා. ඒකට ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රධාන පාවිච්චි කරන ක්‍රම දෙකක් තුනක් තියෙනවා. එකක් ඇවිල්ලා මේ ඇක්ටිවේටඩ් කාබන් ෆිල්ටර් එකක් දානවා RO එකේ ෆීඩ් පැත්තට ෆීඩ් එකට. ඊළඟට අපි ඉන්ජෙක්ට් කරනවා මේ සල්ෆයිඩ් ඉන්ජෙක්ෂන් කියලා කියන සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් කියලා අපි ඉන්ජෙක්ට් කරන්නේ SMBS ඉන්ජෙක්ට් කරනවා. ඒට අමතරව අපි දැන් ඔය ක්ලෝරීන් ඇඩ් කරන්නේ නැතුව ෆ්‍රී ක්ලෝරින් මේන්ටේන් කරන්නේ නැතුව බැක්ටීරියා එහෙම නැත්නම් මයික්‍රෝබයොලොජි කන්ට්‍රෝල් කරන්න අපි අල්ට්‍රා වයලට් ඉරිඩේෂන් පාවිච්චි කරනවා. හරි. right. ඔය කතා කරපු ටිකේ මොනවම හරි ගැටලුවක් තියෙනවා නම් පොඩ්ඩක් දැන් අහන්න. ඊළඟ පොයින්ට් එකට යන්න කලින්. ඊළඟ චැප්ටර් එකට යන්න කලින්. ඊළඟ චැප්ටර් එක ටිකක් වැදගත්. ඉන්ඩස්ට්‍රීස් වල වැඩ කරන අය මේකත් එක්ක ගැටෙන නිසා මම මේකට සැඩ් කරන්න හිතුණා සහ මේ කීප දෙනෙක් රික්වෙස්ට් කරලා තිබුණා මේ ක්ලීනින් CIP ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා. ඒ නිසා තමයි මම මේ කොටස ඇඩ් කරේ. මම ඊළඟ කොටසට යන්න කලින් ඔයාලගේ ප්‍රශ්නයක් තියෙනවා නම් කැමැති උත්තර දීලා යන්න. right. කෙමිකල් ඇටැක් එක ගැන පැහැදිලි කරන්න. කෙමිකල් ඇටැක් එක ගැන පැහැදිලි කරන්න. කාට මොකක්ද දැනගන්න ඕන? සුසිත. ප්‍රශ්න කියන්නේ මම කෙමිකල් ඇටැක් එක කියලා කියන්නේ මේ හිතන්නකෝ මෙහෙම. ඔයාගේ වතුරේ තියෙනවා ෆ්‍රී ක්ලෝරින්. සාමාන්‍යයෙන් අපි මයික්‍රෝබයොලොජිකල් කන්ට්‍රෝල් කරන්න ක්ලෝරින් ඩෝස් කරනවානේ.
alright ප්‍රශ්න පොඩ්ඩක් අපහැදිලිව බලන්න හිටියේ. ඒක කෙමිකල් ඇටැක් එක වළක්වා ගන්න විදිහයි ඒකෙන් තියෙන බලපෑම. ඉස්සෙල්ලා මම ඒකට බලපෑම කියන්නම්. අපි යම් මෙන්න මේ ස්ලයිඩ් එකට. හරි. කෙමිකල් ඇටැක් එකක් වෙන්නේ මම කිව්වා ඔක්සිඩයිසිං ඒජන්ට් එකක් හින්දා. ඒ කියන්නේ ක්ලෝරින්, බ්‍රෝමීන් මෙතන කතා කරා. ඒ තියෙන ඕසෝන්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වගේ ඔක්සිඩයිසින් ඒජන්ට් එකක් හින්දා. ඒතර ඒ ඔක්සිඩයිසින් ඒජන්ට් එකක් RO මෙම්බ්‍රේන් එකට ගිහිල්ලා RO මෙම්බ්‍රේන් එක ඔක්සිඩයිස් වුණොත් RO මෙම්බ්‍රේන් එක ඔක්සිඩයිස් වුණොත් ඒක නිකන් හිතන්නකෝ මෙහෙම මේක RO මෙම්බ්‍රේන් එක කියලා හිතා ගන්න. කඩදාසියක් කියලා හිතන්නකෝ මේක. එතකොට RO මෙම්බ්‍රේන් එක ඔක්සිඩයිස් වෙනවා කියලා කියන්නේ right. තව ප්‍රශ්නයක් ඇවිල්ලා දෙනවා මේකට උත්තර දීලා ওই ප්‍රශ්නට එන්න. හරි RO මෙම්බ්‍රේන් එකක ඔක්සිඩයිස් වුණාම වෙන්නේ දැන් මේ වගේ කුහර හැදෙනවා. සාමාන්‍යයෙන් මේකේ පෝ සයිස් එක 0.001 මයික්‍රෝමීටර වගේනේ. හැබැයි මේක ඊට වඩා ලොකු සිදුරු හැදෙන්න ගන්නවා. මේ වගේ ලොකු සිදුරු හැදෙන්න ගන්නවා. ඔකට තමයි ඔක්සිඩයිස් වෙනවා කියලා කියන. RO මෙම්බ්‍රේන් එක ඩැමේජ් වෙනවා. සරලව කොහොමද සිදුරු වෙනවා කියලා කියන්නකෝ. ඒ වගේ. එතකොට දැන් RO මෙම්බ්‍රේන් එකට අපි මේකට ඩයි ගෑවොත් මෙම්බ්‍රේන් පැනල් එක අරගෙන මේ මෙම්බ්‍රේන් එක අනිත් පැත්තට ඩයි ලීක් වෙන්න බෑනේ. ඒ කියන්නේ ඩයි එක අමතක කරන්නකෝ වතුරේ තියෙන ඩිසෝල්ව් සොලිඩ් මොන හරි ආවොත් මේක හරහා යන්න පුළුවන් වතුරට විතරයි නම් ඩිසෝල්ව් සොලිඩ් මේ පැත්ත ඉතුරු වෙන්න ඕනේ. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔක්සිඩයිස් වුණ ගමන් මේ සිදුරු හරහා ඩිසෝල්ව් සොලිඩ්ුත් පාස් වෙන්න ගන්නවා. ඒතර ඒකේ බලපෑම තමයි වතුරේ ඔයාලගේ ප්‍රොඩක්ට් එකේ TDS එක වැඩි වෙනවා. සරලවම කිව්වොත් TDS එක වැඩි වෙනවා. TDS එක සහ අනිත් අයන ලවණ සියලු දේ වැඩි වෙනවා. හේතුව ඇවිල්ලා මේව දැන් ඔක්සිඩයිස් වෙලා සිදුරු හැදිලා තියෙනවා. පෝස් ලොකු වෙලා තියෙනවා. ඒක තමයි තියෙන බලපෑම. ඔක නවත්ත ගන්න ක්‍රමය තමයි ඔක්සිඩයිසින් ඒජන්ට් එක නවත්තන එක. ඒ කියන්නේ ක්ලෝරින් ඇවිල්ලා නම් මේක වෙන්නේ. ඒක නවත්තන්න තියෙන ක්‍රමය තමයි ක්ලෝරින් නවත්තන එක. වෙන ක්‍රමයක් නැහැ. ක්ලෝරින් නවත්තන්න මොකද්ද කරන්නේ? එක්ක ඇක්ටිවේටඩ් කාබන් ෆිල්ටර් එකක් දානවා. එහෙම නැත්නම් ක්ලෝරින් නියුට්‍රලයිසිං ඒජන්ට් එකක්. ඒ කියන්නේ හරියට SNBS සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් වගේ නියුට්‍රලයිසිං ඒජන්ට් එකක් දානවා. ඒ වගේ දේවල් පාවිච්චි කරනවා. මම හිතනවා හරි නේද? උත්තරයක් හම්බෙන්නේ නැති. තව ප්‍රශ්නයක් තියෙනවා after chemical cleaning our RO plant is not running continuously maximum 6 to 8 hours. After that it is blocking. Please tell me the problem. හරි. මම මේකට උත්තරයක් දෙන්නම්. අපි ඒට කලින් මම මේකට උත්තරයක් දෙන්න කලින් RO cleaning ගැන පොඩ්ඩක් කතා කරලා හිටියොත් හොඳයි කියලා හිතනවා. එතකොට දැන් මොකද මේකේ තියෙන concept එක තේරුම් ගත්තට පස්සේ මේ ප්‍රශ්නට උත්තරයක් දෙන්න ලේසි සහ ඔයාලට ඒක තේරුම් ගන්න ලේසි වෙයි. හරි මම මේකට උත්තරයක් දෙන්නම්. right. අපි යන් CIP වලට RO CIP වලට කවදද මේක ක්ලීන් කරන්න ඕන? අපි RO දැන් අපි ප්‍රශ්න තුනක් ගැන කතා කරානේ. ඒතර ඔය ප්‍රශ්න තුනෙන් මුලින් කතා කරපු දෙක ස්කේලින් and ෆවුලින් කියන දෙක අපි කොච්චර කන්ට්‍රෝල් කරත් අපේ එක ලිමිට් එකකින් පස්සේ කියන්නේ අපි කොච්චර කන්ට්‍රෝල් කරත් දැන් ස්කේල් ගන්නකෝ. ස්කේල් අපි කොච්චර කන්ට්‍රෝල් කරත් යම් ප්‍රමාණයක් ලීක් වෙලා සිස්ටම් එක ඇතුළට යන්න පුළුවන්. එතකොට ඒ ඇතුළට ලීක් වෙච්ච ටික නිසා සිස්ටම් එකේ ස්කේල් එකක් හැදෙන්න පුළුවන්. ඒතර ඒ ස්කේල් එකකින්ද සිස්ටම් එකේ performance අඩු වෙන්න පුළුවන්. හරි ෆවුලින් එකත් ඒ වගේමයි. ෆවුලින් එකක් හැදෙන්න පුළුවන් සහ ඒ ෆවුලින් එකකින්ද සිස්ටම් එකේ performance අඩු වෙන්න පුළුවන්. එතකොට අපි දැන් RO සිස්ටම් එකක් ගත්තොත් ඔය ප්‍රශ්න දෙක නිසා ඇති වෙන ප්‍රශ්න වලට
තියෙන එකම විසඳුම තමයි ROCIP. එහෙම නැත්නම් cleaning in place කියන procedure එක. කොයි වෙලාවටද අපි මේක කරන්නේ? කොයි වෙලාවටද අපි මේක කරන්නේ? අපි මේක වෙලාවට කරේ නැත්නම් මොකද වෙන්නේ? අපි ඒක කතා කරලා මුගස්සලා. මේ දේ වෙලාවට කරේ නැත්නම් ඔයාගේ ඩිපොසිට් එකක් පටන් ගත්තා කියන්නකො. මෙන්න මේ වගේ තැනක මෙන්න මේ අඳුරු පාට වෙලා තියෙන. මෙතන ඩිපොසිට් එකක් වෙලා තියෙනවා. දැන් මේක රෝල් කරන්නේ මේක රෝල් කරපු එකක් නෙමෙයි දිගහැරලා තියෙනවා. ඒතර මෙතනින් මේක වතුර පාස් වෙන්න ගන්නෙ නැහැ. මෙතනින් වතුර පාස් වෙනවා. මෙතන ආයෙ පාස් වෙන්නේ නැහැ. මෙතන ඩිපොසිට් එකක් වෙලා නැති හින්දා මෙතනින් පාස් වෙනවා. එතකොට මේකෙදි වෙන්නේ සමහර තැන් වලින් පාස් වෙනවා සමහර තැන් වලින් පාස් වෙන්නේ නැහැ. ඒක හරියට මේ වගේ. බස් එකේ දොරෙන් ඇතුළට යන්න පුළුවන් එක්කෙනෙකුට එකපාරක. හරි. නෑ ඒ උත්තරේ ගන්න බෑ. මම හිතන්නේ පාරවල් පහක් තියෙනවා. බස් එකේ දොරෙන් යන්න පුළුවන් ඒක වෙන විදිහකට. පාරවල් පහක් තියෙනවා. ওই පාරවල් පහෙන් එක පාරකට යන්න පුළුවන් එක්කෙනාට. මූණට එක මූණට තියෙන පාරවල් පහක් යනවා. එතකොට මොකක් හරි හේතුවක් මත එක පාරක් වැහෙනවා. එතකොට දැන් පාරවල් 4යි තියෙන්නේ. පාරවල් 4යි තියෙන්නේ. දැන් වෙන්නේ මොකද්ද? අර 5 දෙනාම පාරවල් 4ෙන් යන්න try කරනවා. හැබැයි යන්න බෑ. එක්කෙනෙකුට ඉඩමදි. දැන් මොකද්ද වෙන්නේ? දැන් වෙන්නේ අර ඉතුරු වෙන එක්කෙනා මේක ප්‍රෙෂර් කරගෙන ඉන්නවා. යන්න දෙන්නේ නැහැ. එක පැත්තකින් ඔයාගේ අවුට්පුට් එක අඩු වෙනවා. මොකද 5ක් යන්න ඕන තැනට 4 යන ඇතුළට යන්නේ. ඒතර ඒකෙන් ප්‍රොඩක්ෂන් එක අඩු වෙනවා. අනිත් පැත්තෙන් මේ පැත්තේ එක්කෙනෙක් හැමතිස්සෙම ඉතුරු වෙනවා. එතකොට මේ පැත්තේ ප්‍රෙෂර් එක බිල්ඩ් අප් වෙනවා. හරිද? හැබැයි ඊළඟ ප්‍රශ්නේ අපිට පර්මනන්ට් වුණාට පස්සේ මේ ස්කේල් එකක් මෙතන පර්මනන්ට් වුණාට පස්සේ මේක අයින් කරන්න මේක ෆ්ලෝ එකක් යන්නේ නැති ලෙවල් එකට ආවට පස්සේ අපිට මේ මෙම්බ්‍රේන් එක ආපහු ක්ලීන් කරන්න බැරි ලෙවල් එකටම එනවා. ඉතින් මෙම්බ්‍රේන් එක රීප්ලේස් කරනවා ඇරෙන්න වෙන ඔප්ෂන් එකක් නෑ අපිට. හරි? එතකොට හරි වෙලාවට ක්ලීන් කරගන්න ඕන හරි ක්‍රමයට. අපි කියනවා normalize permeate flow එක 10%ක් හෝ 15%ක් අතර ප්‍රමාණයකට drop වුණොත් හරි pressure drop across any stage ඕනම stage එකක pressure difference එක. ඒ කියන්නේ feed pressure එක අඩු කරනවා reject pressure එක. ඔය difference එක initial design එකට වඩා 15%ක් 25ක් අතර ප්‍රමාණයකට වැඩි වුණොත් අන්න ඒ වෙලාවේදී ওই දෙකෙන් එක අවස්ථාවක් කලින් ආපු ගමන් ඒ වෙලාවේදී අපි ක්ලීනින් එක කරන්න ඕන. ඒ වෙලාවේදී ක්ලීනින් එක කරන්න ඕන. හරි. ඒ වෙලාවේදී ක්ලීනින් එක කරේ නැත්තම් මොකද්ද වෙන්නේ? මම මේ කියපු ප්‍රශ්නේ වෙනවා. හරි. එතකොට අපි කෙමිකල් ක්ලීනින් එකක් කරන්නේ ඇයි? එකක් ස්කේල් අයින් කරන්න. අනිත් එක ෆවුලන්ස් අයින් කරන්න. ඔය හේතු දෙකට තමයි කෙමිකල් ක්ලීනින් එකක් කරන්නේ. මොනවද අපිට ප්‍රධාන වශයෙන් හම්බෙන්නේ ස්කේල් වර්ග? එකක් තමයි කැටයන් ඇනයන් එකතු වෙලා හදන මිනරල් ලවණ. ඒවා තමයි ඇත්තටම 95%කට වඩා හම්බෙන්නේ කැටයන් ඇනයන් එකතු වෙලා හදන මිනරල්ස් ස්කේල් කියලා. තව පොඩි ප්‍රමාණයක් තියෙනවා පොලිමරික් සිලිකා. සිලිකා කියන්නේ රියැක්ටිව් සිලිකා එකතු වෙලා පොලිමරයිස් වෙලා එහෙම සිලිකා ඩිපොසිට් වෙන අවස්ථාවක් තියෙනවා. කැටයන් ඇනයන් ගත්තොත් අපිට මේ ලෝකේ හම්බෙන අමුතුම කැටගරි එකේ වදකාරීම අයනය තමයි ලවණය තමයි කැල්සියම් කාබනේට් කියන්නේ. ඒතර කැල්සියම් 2+ කාබනේට් -2- එකතු වෙලා හැදෙනවා කැල්සියම් කාබනේට්. ඒතර මේක අයින් කරන්න මොකද්ද කරන්න පුළුවන්? අපි මොන හරි ඇසිඩ් එකක් දාන්න. හරි? මොන හරි ඇසිඩ් එකක් දාන්න. ඇසිඩ් එකක් දැම්මම මෙන්න මේ ප්‍රශ්නේ වෙනවා. දැන් කාබනේට් නේ තියෙන්නේ. අපි දැන් කියන මේක තියෙන්නේ මෙන්න මේ හරි. දැන් කාබනේට් තියෙනවා.
අපි ඇසිඩ් දාපු ගමන් pH එක drop වෙනවා 4ට විතර. ඒතර කාබනේට් වලට ඉන්න බෑ. එයා එක්ක බයිකාබනේට් වෙනවා එහෙම නැත්නම් කාබන් ඩයොක්සයිඩ් වෙනවා. මම කියන එක පැහැදිලිද? මෙයා කාබනේට් ඉන්නේ මෙතෙන් එනකම් විතරයිනේ. නේද? 5 කීමකෝ මැක්සිමම් අපිට පේන තැනක් ගමුකෝ 5. ඒතර 5ට වඩා pH එක අඩු කරපු ගමන් මෙයාට ඉන්න බෑ කාබනේට් විදියට. ඒතකොට එයා එක්ක බයිකාබනේට් වෙලා වතුරේ දිය වෙනවා. එහෙම නැත්නම් සොලියුෂන් එකේ දිය වෙනවා. එහෙම නැත්නම් කාබන් ඩයොක්සයිඩ් විදියට ගෑස් එකක් විදිහට එළියට එනවා. අන්න ඒක ඒ හින්දා තමයි කාබනේට්, ඒ කියන්නේ කැල්සියම් කාබනේට් වගේ දෙයක් කට ඇසිඩ් දැම්මම එයා බබල් වගේ එළියට එන්නේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නේ. පැහැදිලි? රයිට්. ඒතර කැල්සියම් කාබනේට් තියෙන වෙලාවක කැල්සියම් කාබනේට් නම් ස්කේල් එක අපි ඒක අයින් කරන්න දාන කිමිකල් වර්ග කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් පාවිච්චි කරනවා සිට්‍රික් ඇසිඩ්. සිට්‍රික් ඇසිඩ් පාවිච්චි කරනවා ස්කේල් එක ගොඩක්ම බරපතලයි දරුණු වෙනම් හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් පාවිච්චි කරන වෙලාවලුත් තියෙනවා. හැබැයි මෙම්බ්‍රේන් එක අලුත් නම් හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් පාවිච්චි කරන එක ඇත්තට රෙකමන්ඩ් කරන්න බෑ. මොකද මෙම්බ්‍රේන් මැනුෆැක්චරර්ස්ලා ගොඩක් කියනවා ස්ට්‍රොං ඇසිඩ් පාවිච්චි කරන්න එපා කියලා ක්ලීනින් වලට. හැබැයි ඉතින් මම දැකලා තියෙන මාකට් එකේ නම් පාවිච්චි කරනවා, HCl දානවා. මේ දාලා ක්ලීන් කරනවා. ඒට අමතරව ස්පෙෂලිටි කෙමිකල්, ප්‍රොප්‍රියේටරි කෙමිකල්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ එක එක බ්‍රෑන්ඩ් නේම් වලින්, එක එක කෝඩ් නේම් වලින් කෙමිකල් තියෙනවා. එක එක කෙමිකල් කම්පැනිස් එක එක නම්බර්ස් වලින් කෙමිකල් දෙනවා. ඉතින් ඒ වගේ තියෙන්නේත් අර බේස් කෙමිකල් බ්ලෙන්ඩ් කරලා හදපු කෙමිකල් තමයි. නමුත් එයාලා ඒක අර ස්පෙෂල් ඇටෙන්ෂන් එකක් දීලා ඒකට ස්පෙෂලිස්ට්ලා සම්බන්ධ වෙලා ක්වොලිටි කන්ට්‍රෝල් එකක් ඇතුව හදන නිසා ඒ වගේ performance වැඩිපුර ගන්න පුළුවන් සහ ටෙක්නිකල් සපෝට් එක යාලෙන් ගන්න පුළුවන්. ඊළඟට ගත්තොත් කැල්සියම් සල්ෆේට් අපිට හම්බෙන්න පුළුවන්. ඒකටත් අයින් කරන්න සිට්‍රික් ඇසිඩ්, ප්‍රොප්‍රියේටරි කෙමිකල්ස් පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් මේ පොලිමරික් සිලිකා ගත්තොත් මේක ටිකක් අයින් කරන්න අමාරු ස්කේල් එකක්. පොලිමරික් සිලිකා සාමාන්‍යයෙන් වෙන්නේ මේ වතුරේ දිය වුණු SiO3 කියන්නේ H2SiO3 කියලා කියන්නේ මේ ඩිසෝල් සිලිකා රියැක්ටිව් සිලිකා එක. ඒතර මේ සිලිකා එක පොලිමරයිසේෂන් වෙනවා කියලා කියන්නේ මෙන්න මෙහෙම දිග දාමයක් හැදෙනවා. සිලිකා දිග දාමයක් හැදෙනවා. මේ දිග දාමේ තමයි ඩිපොසිට් වෙන්නේ මෙම්බ්‍රේන් පැනල් එකේ, මෙම්බ්‍රේන් ෂීට් එකේ. ඒතර මේක ඩීපොලිමරයිසේෂන් කරන්න මොකද්ද කරන්නේ? කෝස්ටික් එහෙම නැත්නම් pH එක අඩු කරොත්, pH එක වැඩි කරොත් මේක ඩීපොලිමරයිසේෂන් වෙනවා. ඒතර සිලිකා තියෙනවා නම් අයින් කරන්න තියෙන ක්‍රමය තමයි මේක ඩීපොලිමරයිසේෂන් කරන්න ඕන. ඒතර කෝස්ටික් එහෙම නැත්නම් high pH ක්ලීනින් එකට ගියා නම් මේක ඩීපොලිමරයිසේෂන් වෙනවා. ඔක තමයි එකම බේසික් තියරිය. මේ high pH කරන. ඒතර පොලිමරික් සිලිකා අයින් කරන්න STPP පාවිච්චි කරන්න පුළුවන්. මේ මෙතන සියකොරක් වැඩිපුර ටයිප් වෙලා ක්ලික් කරගන්න. STPP කියලා කියන්නේ sodium tripolyphosphate. මේකත් high pH solution එකක් දිය කරලා ගත්තට පස්සේ ඒ වගේම caustic soda මේකෙදිත් ආපස්සට අපි රෙකමන්ඩ් කරන කෙමිකල් එක තමයි මේ STPP වගේ එකක්, sodium tripolyphosphate වගේ එකක්. caustic soda කියන ටිකක් strong base එකක්. සමහර membrane manufacturers ලා ආපහු කියන්නේ මේ strong base chemical වලට යන්න එපා මේ cleaning වලට කියලා. ඊට පස්සේ proprietary chemicals තියෙනවා එක එක brand name වලින් ඔයාලට ගන්න පුළුවන් silica removal වලට. scale and removal ගත්තොත් මේක ප්‍රධානම දේවල් තමයි හරි chemical එක තෝරගන්න ඕන පළවෙනිම කාරණාව. ඊට පස්සේ temperature එක පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද සාමාන්‍යයෙන් අපි කියනවා මේ සෙන්ටිග්‍රේඩ් 10කින් temperature එක වැඩි කරගත්තොත් chemical reaction rate එක double වෙනවා කියලා. chemical reaction rate එක double වෙනවා කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි temperature එක වැඩි කරන්න කලින් membrane එකේ membrane element එකේ manufacturer දීලා තියෙන recommendation බලන්න ඕනේ ඒ temperature එකට ඒ ඕකේද කියලා අපි යන pH එක.
membrane data sheet එකේ මේ වගේ chart එකක් එහෙම බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ වගේ temperature එක කොච්චරක් යන්න පුළුවන්ද සහ pH එක ඒට සාපේක්ෂව කොච්චරක් යන්න පුළුවන්ද කියන එක. ඒට අමතරව මේ contact time එක කොච්චර වෙලාවක් අපි මේක soak කරනවද කොච්චර වෙලාවක් circulate කරනවද කියන එක. තමයි මේ බලන්න ඕන සාධක මේ scale එහෙම නැත්නම් මේ scale removal CIP එකක් කරනකොට. ඊළඟට ගියොත් ෆවුලන් ගැන ප්‍රධානම අපිට ඉන්ඩස්ට්‍රි එකේ හම්බ වෙන ෆවුලන් ටික තමයි ඕගනික් ඊට පස්සේ බයෝ ෆවුලින් ඊට පස්සේ සිලිකා පාටිකල්ස්. සිලිකා පාටිකල්ස් කියලා කියන්නේ මේ කොලොඩියල් සිලිකා පාටිකල්ස්. බයෝලොජිකල් එහෙම නැත්නම් ඕගනික් ෆවුලින් ගත්තොත් මේක සොලිබිලිටි එක pH එකත් එක්ක වේරි වෙන විදිහේ මේ පොඩි graph එකක් තියෙන්නේ. මේකෙදි pH එක වැඩි වුණොත් මෙයා dissolve වෙනවා. pH එක අඩු වුණොත් මෙයා precipitate වෙනවා. ඒ නිසා හැම වෙලාවකම biological organic fouling එකක් තියෙනවා කියලා කියන අපි high pH cleaning එකක් කරනවා මේ ටික අයින් කරගන්න. හරි සරලයි නේ කියන්නේ. selection එක කරන හැටි මම මේ කියන්නේ. ඒ කියන්නේ bio organic fouling එකක් තියෙනවා නම් high pH එකකට යනවා. ඒකට පාවිච්චි කරන chemical අර සිලිකා reactive silica polymeric silica වලට පාවිච්චි කරන chemical වගේම තමයි STPP caustic පාවිච්චි කරන්න පුළුවන්. ඒට අමතරව detergent එකක් පාවිච්චි කරනවා නිකන් අර soap එකක් වගේ. ඔය EDTA අහලා තියෙනවද දන්න? EDTA වගේ chemical පාවිච්චි කරනවා. ඊට අමතරව proprietary chemical, supply style chemical පාවිච්චි කරන්න පුළුවන්. bio එහෙම නැත්නම් organic fouling අයින් කරන්න. සිලිකා ගත්තොත් කොලොඩියල් සිලිකා ගත්තොත් ඒකේ solubility curve එක මෙන්න මේ වගේ එකක් තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් ගොඩාක්ම අඩු වුණාම pH එක solubility පොඩ්ඩක් අඩුයි. මේ solubility එක වැඩි ටිකක් දිය වෙනවා. හැබැයි ඊට වඩා pH එක වැඩි වුණාම මේක දිය වෙන ප්‍රමාණය වැඩි. එතකොට මේකටත් අපි බලන්න ඕන හැමතිස්සෙම high pH solution එකක් පාවිච්චි කරන්න. හරි. ඉතින් මේකට පාවිච්චි කරන chemical ගත්තොත් caustic proprietary chemicals. මොකද හැමතිස්සෙම සිලිකා මේ fouling වෙන්නේ නැහැනේ. මොකද අපි ඇත්තටම pre treatment නොකර තියෙනවා නම් සිලිකා කොලොඩියල් සිලිකා එන්න විදියක් නැහැ. අපි යම් එකකින් ආවොත් අපිට caustic දාලා මේක clean කරන්න වෙනවා. foulant removal ගත්තොත් මේකෙදිත් අර වගේම තමයි chemical එක හරි chemical එක මේ select කරගන්න ඕන. temperature එක බලන්න ඕන. ඒට අමතරව flow rate එක බලන්න ඕන. flow rate එක වැඩි වුණාම මේක efficiency වැඩි. fouling removal වලදී flow rate එක වැඩි කරාම. එතකොට අපි CIP එකක් කරාට පස්සේ ඒකේ efficiency බලන්න, effectiveness එක බලන්න සාමාන්‍යයෙන් දවස් දෙකක් විතර operate කරලා plant එක අපි measure කරනවා permeate flow එක. ඒක ආපහු අර back to normal design එකේ ගානටම ආව නම් අන්න හරි. සහ pressure drop එක ඒකත් design එකේ ගානටම ආව නම් අපේ CIP එක success. අපේ CIP එක success. එතකොට දැන් අපිට තම ප්‍රශ්නිකුත් ආවනේ. අපි ප්‍රශ්නට යන්න. After chemical cleaning, our RO plant is not running continuously. Maximum 6 to 8 hours. After that, it's blocking. Please tell me the problem. Mr. Black Cat. ආක ප්‍රශ්න පොඩ්ඩක් කියන්න පුළුවන්ද මයික් එක ඔන් කරලා ප්‍රශ්නයක් නැත්තම්? මොකද මේ අනිත් හැමෝටත් දැනගන්න වැදගත් දෙයක් කියලා හිතනවා. අනිත් එක මට පොඩ්ඩක් ප්‍රශ්නේ ක්ලියර් මදි. මයික් එක අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ගොඩක් වැදගත්. hello sir. ඔව් කියන්න. එහෙනම්ද? අපේ membrane එක clean කරනවා. clean කරාට පස්සේ ඒක 6 to 8 hours තමයි දුවන්න පුළුවන්. ඊට පස්සේ ඒක ආයෙත් block වෙනවා. flow rate එකත් ආයෙ අඩු වෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. හරි. එතකොට මේ සාමාන්‍යයෙන් අපි chemical cleaning එක කරාට පස්සේ design level වලට එනවද මේ parameters ආගේ flow එක සාමාන්‍ය ගානට එනවද pressure එක සාමාන්‍ය ගානට එනවද නැත්නම් ඔව් pressure එක සාමාන්‍ය ගානට එනවා ඊට පස්සේ
5 hours 6 hours ඊට පස්සේ ඒක ආයෙත් වැඩි වෙනවා. right. ඔයාලා SDI measure කරලා තියෙනවද කවදා හරි? SD එක නම් measure කරන්නේ නැහැ. Silt density index කියලා parameter එකක් තියෙනවා. ඒක දැනුවත්ද එහෙම එකක් අහලා තියෙනවද මීට කලින්? නෑ නෑ අහලා නෑ. හරි මම ඒ ගැන කියන්නම්. සාමාන්‍ය මට දැන් හිතන විදියට ওই ප්‍රශ්නේ මේ අලග ප්‍රී ට්‍රීට්මන්ට් එකේ ප්‍රශ්නයක් තියෙන්නේ. ක්ලීන් කරලා back to normal ඇවිල්ලා ආපහු පැය 6ක් 8ක් දුවනකොට ප්‍රශ්න එනවා කියලා කියන්නේ. අලග ප්‍රී ට්‍රීට්මන්ට් එකේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ SDI වැඩි ඇති ගොඩක් වෙලාට. ඕක ඇවිල්ලා ස්කේල් එකකුත් නෙමෙයි. ඕක ෆවුලින් එකක් තියෙන්නේ. එතකොට මේ SDI එක වැඩි ඇති. SDI කිට් එකකින් ඔක SDI චෙක් කරගන්න ඕන මුලින්ම. මට පොඩ්ඩක් මම මෙහෙම කරන්න. මේ මගේ WhatsApp නම්බරයට හරි මට පොඩ්ඩක් ඔයාලගේ RO plant එකේ දැනට තියෙන ප්‍රී ට්‍රීට්මන්ට් මොනවද කියලා කියන්න. දැන්ම කියන්න පුළුවන් නම් මට ඔහොම උත්තරයක් දෙන්න පුළුවන්. දැන් මම අපේ ඇලුමිනියම් ෆැක්ටරි එක අපේ හරි. ඒක බයෝ ප්ලාන්ට් වගේ තමයි හදලා තියෙන්නේ. අර හරි. sedimentation tank, aeration tank එක දාලා UF එකක් දාලා ඊට හරි. පස්සේ තමයි ආරෝග්‍යයට එන වගේ තමයි දාලා තියෙන්නේ. හදලා තියෙන්නේ. හරි. right. එතකොට UF එකකුත් තියෙනවා නම් එතකොට ඔය ප්‍රශ්න ටිකක් ක්‍රිටිකල්. එච්චර මේ ප්‍රී ට්‍රීට්මන්ට් එකකුත් තිබිලා RO එකට ලොක් වෙනවා කියලා කියන්නේ ඒ පොඩ්ඩක් කට්ටිය ඇවිල්ලා බැලුවා. හා එලා කිව්වා වතුර හරි කියලා කිව්වා. ඊට පස්සේ UF එක අර සෑන් කාබන් එක මාරු කරලා ඊට පස්සේ බැලුවා. ඊට පස්සේ තේම තමයි වෙන්නේ. හරි. right. මම මෙහෙම කරන්නම්. ඔක දැන් ওই ප්‍රශ්නේ ඉන් ඩීටේල් බලන්න ඕනේ. දැන් ওই ටික කිව්වට පස්සේ මට තේරෙනවා ටික ප්‍රශ්න ක්‍රිටිකල් කියලා. ඒකයි. මේ රයිට් එකේ උත්තරයක් දෙන්න බැරි ප්‍රශ්නේ. මම ඕකට ඉන් ඩීටේල් මට උත්තර මේ ඩේටා ටිකක් ඕන මම ඔයාලට කෝල් එකක් දෙන්න. හරි. හරි. මට පොඩ්ඩක් WhatsApp message එකක් දාලා තියෙනවද? මම කෝල් එකක් right. මේ ප්‍රශ්න කීපයක් ඔය මේ වගේ ප්‍රශ්නකදී ප්‍රශ්න කීපයක් තියෙන්න පුළුවන්. එකක් ඇවිල්ලා අපි පාවිච්චි කරන මොනවද මේ ප්‍රී ට්‍රීට්මන්ට් වල ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. දැන් අතර කවුරු ඇවිල්ලා බලලා ප්‍රී ට්‍රීට්මන්ට් හොඳයි කියලා කිව්වනම් එතකොට බලන්න ඕන ඇත්තටම හොඳයිද කියලා. perform කරනවද කියලා බලන්න SDI measure කරන්න ඕන. silt density index කියලා parameter එකක් තියෙනවා. එතකොට SDI measure කරලා SDI within range කියලා කියන්නේ මම within range කියලා මේ අදහස් කරන්නේ less than 2 ක් තියෙන්න ඕන. ඔච්චර ප්‍රී ට්‍රීට්මන්ට් ඇවිල්ලා UF එකකුත් තියෙන ප්ලාන්ට් එකක SDI අඩුම ගානේ දෙකට වඩා අඩුවෙන්වත් තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒතර මොකක් හරි වෙන ගැටලුවක් තියෙනවා. ඒට අමතරව මට හිතන දෙයක් තමයි ඇලුමිනියම් ඒකත් බලපාන්න පුළුවන්. බයෝෆවුලින් වෙන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. ඒක බලන්න ඕන මේ හයිපෝඩෝස් කරනවද කියලා. ඔයාලා මේ මොන හරි ඔක්සිඩයිසිං බයෝසයිඩ් එක පාවිච්චි කරනවද ආරෝග්‍යකට කලින්? ආරෝග්‍යකට කලින් UF එක විතරයි තියෙන්නේ. අර aeration tank එක තියෙනවා. හරි. ක්ලෝරින් ඩෝස් කරනවද කොතනදකදී හරි? ක්ලෝරින් ඩෝස් කරන්නේ අපේ pH එක අඩු නම් caustic soda විතර ඩෝස් කරනවා. pH එක අඩු වෙනම් caustic soda ඩෝස් කරනවා. right. වතුර කොහෙන්ද? pH දාන්නේ හරි. raw water source එක මොකද්ද? ඒක chemical තමයි. chemical acid නැත්නම් caustic එහෙම තමයි. ඔයාලගේ feed water source එක මොකද්ද? tube well එකකින්ද ගන්නෙ කොහෙන්ද ගන්නෙ? collect කොහෙන්ද ගන්න කියලා තේරුන්නේ මට. No. What is the feed water source from where you are taking raw water to your RO system? From anodizing. Anodizing කියන්නේ අර ඇලුමිනියම් එක කලරින් කරන එක. ඒක ඉඳලා මේ අපේ කලෙක්ෂන් ටැංක් එකට ලැවිලා ඊට පස්සේ තමයි ෆිට කරන්නේ. එතකොට ඕක රීසයිකල් ප්ලාන්ට් එකක්. වේස්ට් වල රීසයිකල් RO එකක් නේද? ඔය කියන විදියට. රීසයිකල් එහෙමත් කියනවා. නෑ මට බේසික් අයිඩියා එකක් ගන්න ඕනේ. දැන් RO එක තියෙන්නේ ඇලුමිනියම් ප්ලාන්ට් එකෙන් වේස්ට් වෝටර් ටික කලෙක්ට් කරලා ට්‍රීට් කරලා එයා රීසයිකල් කරලා බෑක් ටු ද ප්‍රොසෙස් ගන්න නේද ඔයාලගේ තියෙන්නේ?
right මෙහෙම කරන්න මම ඔයාලට කෝල් එකක් ගන්නවා in detail ආ ඉස්සර ටිකක් මට ඕන හරි මේ ඔය ඇලුමිනියම් ප්ලාන්ට් එකෙන් ඉන්ටේක් එක ගන්නවා නම් එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඇලුමිනියම් ෆවුල් වෙනවා ඒක අප බලමු මේක බලමු හරි හරි එතකොට මේ ක්ලීනින් එකේ අපි හරියට ක්ලීනින් එක perform කරේ නැත්නම් දැන් හිතන්නකෝ මෙහෙම අපි ක්ලීනින් එක කරනවා මෙන්න මේ ෆ්ලෝ එක අඩු වෙලා එක තැනක් එනවා මෙතනදී ක්ලීනින් එක කරනවා හැබැයි අපි ක්ලීනින් එක කරලා හරියට කරා නම් මෙන්න මේ හරියට විතර ෆ්ලෝ එක වැඩි වෙන්න ඕනේ නේ මේ හරියට විතර ෆ්ලෝ එක වැඩි වෙන්න ඕනේ මේ රේන්ජ් එකට වෙන්න එපා හරියට කරා නම් හැබැයි මේ මගින් නැවතිලා තියෙනවා එතකොට අපිට ගන්න පුළුවන් අදහස තමයි හරියට CIP එක සිද්ධ වෙලා නැහැ හරියට CIP එක සිද්ධ වෙලා නැහැ ඒ හින්දා තමයි මේ normal මේ permeate flow එක මේ ගානින් නැවතිලා තියෙන්නේ. එතකොට ඔයාලගේ පාවිච්චි කරපු chemical වල ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා පාවිච්චි කරපු procedure එකේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි හේතුවක්. එතකොට ඉතින් ඒක නිවැරදි කරගන්න අනිවාර්යෙන් මේක ආපහු ක්ලීනින් එකක් හරියට කරන්න වෙනවා. එහෙම කරලත් මේක මෙතෙන් ගන්න බැරි නම් එතකොට permanent scale එකක් ඇවිල්ලා යම් විදියකින්. ඒක ගන්න තියෙන එකම ඉන්ඩිකේෂන් එක ඒක. හරි. right මම අද කතා කරන්න පොයින්ට්ස් එක ඔක්කොම මම කතා කරා මොනවා හරි ගැටලුවක් තියෙනවද මේ කතා කරපු ටිකෙන් මොනවා හරි තියෙනවා නම් අහන්න මේ කතා කරපු ටිකෙන් සහ දැන් මොනවද මේ ඔයාලගේ ඉන්ඩස්ට්‍රීස් වල තියෙන මේ ප්‍රශ්න ටික ඉන්ඩස්ට්‍රීස් වල තියෙන ප්‍රශ්න උනත් කතා කරන්න පුළුවන් right අපි හැමෝම කැම ඔන් කරමුද අපිට පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න මට කාඩිසමල් ඔක්කොගෙම මූණ වල ටික ගන්න පුළුවන් විදියට ලැජ්ජාශීලයක් තියෙනවා කැමරානේ ඔන් කරන්න බැරි කට්ටිය වගේත් ඉන්නවා නෑ නෑ ඉන්න ඔක්කොම ඔන් කරලා තියෙනවා right. හරි රික්වෙස්ට් එකක් තව ඇවිල්ලා තියෙනවා මේ next time do a pool filtration process and its problems හරි කරන්න පුළුවන්
right. හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේ හිතනවා අපි අද පොඩ්ඩක් කලින් අපි වැඩි ඉවර කරා 8ට හමාර පැයකමාරක් වගේ ඇතුළත ඔක්සිඩේෂන් and MBR ගැනත් ඕන කියලා අහලා තියෙනවා මේ අපි කරමු හිමීට පුළුවන් වෙලාවට මේ thank you ඔයාලගේ feedbacks වලට හරි හැමදෙනාටම ස්තුතියි එහෙනම් පැයකමාරක් වගේ කාලයක් අපිත් එක්ක එකතු වෙලා හිටියට මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න එහෙම නැත්නම් අපි අදට මේ සෙෂන් එක නවත්තමු Okay, sir. Thank you very much. Good night. right